දැන් ඇත්තටම මේ බලමු මේ වේදුනාට පස්සේ කොහොමද කියලා වෙනදට වඩා මේ ගැලවෙන්නේ නැතුව හයියට තියේවිද කියලා. අද අපි මේ අලුයි මේ මැටි කවලම් කරගෙන තමයි මේ බදාගත්තේ කවලම් කරලා වටේ ගන්න. ඉතින් මේ ඔන්න ඔය විදිහට තමයි මේ ඔයාලත් මේ විදිහට අලුයි මැටි කවලම් කරලා එකලඟ ගාලා බලන්න. මේ ගැලවෙන්නේ නැතිලු. ගැලවෙනවා අඩුයි මම අහලා තියෙන. මම පොඩ්ඩක් මේ අද කරලා බැලුවා ඒ විදිහට. බලමු ඉතින් ඔයාලගේ ලිප ගා මේ විදිහට ගැලවෙනවා නම් වැඩි කාලයක් යන්නේ නැතුව මේ අලු මැටි උඹස් මැටි කවලම් කරලා ගාලා බලන්න. එහෙනම් අද මේ තවත් වීඩියෝ එකකින් මේ හම්බෙමු. සුබ දවසක් ඔබට.